රටපුරා පැතිරී ගිය විරෝධතා රැල්ලෙන් අනතුරුව පිටුහල් කරන ලද ඉරානයේ අවසන් ෂා රජුගේ පුත්‍රයා වන රෙසා පල්ලවි බ්‍රහස්පතින්දා මහා පරිමාණයේ විරෝධතාවයක් සඳහා රැස්වන ලෙසට එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 1979 වර්ෂයේ ඉස්ලාමීය විප්ලවයේදී රටින් නෙරපා හරින ලද ෂා රජුගේ වැඩිමහල් පුත්‍රයා සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෑත කාලීන විරෝධතා සඳහා ජනයාගේ සහභාගීත්වය පෙර නොවූ විරූ වූ බවයි. එමෙන්ම පාලන තන්ත්‍රය දැඩි ලෙස බියටපත් වී ඇති අතර විරෝධතා නැවැත්වීමට නැවත වරක් අන්තර්ජාල සම්බන්ධතා කපා හැරීමට උත්සාහ කරමින් සිටින බවට වාර්තා ලැබී ඇති බවද පැවසුවේ. එසේනම් තම රටේ අනාගතය හැඩගැස්වීමේ වගකීම බාර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන මේ ඔටුන්න හිමි කුමාරයා පිළිබඳ අප දන්නා තොරතුරු මොනවාදයි බලමු. ඉරානයේ මයුර රාජාසනයේ වගකීම උරමත තබාගෙන උපත ලද දා සිට හැදී වැඩුණු රෙසා පල්ලවි වර්ෂ 1979 ඉරාන විප්ලවයේදී තම පියාගේ රාජාණ්ඩුව පෙරලා දමන අවස්ථාවේ එක්සත් ජනපදයේ ප්‍රහාරක ගුවන් යානා නියම පුහුණුවක් ලබමින් සිටියේය. වර එක බටහිර මිත්‍ර රටවල සහාය ලද තම පියා මොහොමඩ් රෙසා ෂා පල්ලවි වෙනත් රටක රැකවරණය පතා අරගල කළ ආකාරය සහ අවසානයේ පිළිකාවක් වැළඳී ඊජිප්තුවේ මිය යන ආකාරය ඔහු දුරු රටක සිට බලා සිටියේය. හිටි හැටියේ බලය අහිමි වූ මෙම තරුණ ඔටුන්න හිමි කුමරා සහ ඔහුගේ පවුල ජීවත් වීමට රාජ්‍යයක් නොමැති තත්ත්වයකට පත් වූ අතර රජපවුලට හිත ඇති සුළු පිරිසකගේ සහාය මත රටින් පිටුවහල්ව ජීවත් වීමට සිදු වූහ. ඉන්පසු උදා වූ දශක කීපය තුළ මෙම පවුලට නැවත නැවතත් ඛේදවාචකවලට මුහුණ දීමට සිදුවිය. ඔහුගේ බාල සහෝදරිය සහ සහෝදරය යන දෙදෙනාම සියවදිය විනාසා ගත්තේ ඔහු ඉතිහාසයට පමණක් සීමා වූ රාජවංශයක සංකේතාත්මක නායකයායි බොහෝ දෙනෙකුට සිතීමට සලස්වමනි. වොෂින්ටනයට ආසන්න නිස්කලංක ප්‍රදේශයක දිවිගෙවන ඔහු පිළිබඳව ඔහුගේ ආධාරකරුවන් විස්තර කරන්නේ අප්‍රසිද්ධ සහ මිත්‍රශීලී පුද්ගලයෙකු වන ඔහු දෘශ්‍යමාන ආරක්ෂාවක් නොමැතිව නිරන්තරයෙන් සිය බිරිඳ වන යස්මිනී බොහෝ විට ඒ අවට අවන්හල් වෙත නිතර පැමිණෙන අයෙකු ලෙසය. වර්ෂ 2022 වසරේදී අහඹු ලෙස පුද්ගලයෙකු ඉරානයේ විරෝධතා ව්‍යාපාරයේ නායකයා ලෙස තමන්ව දකින්නේ දැයි ඔහුගෙන් විමසූ විට රෙසා පල්ලවි සහ යස්මින් දෙදෙනාම එකවර පිළිතුරු දී තිබුණේ වෙනස ඇතුළතින්ම එන්න ඕනේ යනුවෙනි. කෙසේ වෙතත් පසුගිය වසර කිහිපය තුළ ඔහුගේ ස්ථාවරය වඩාත් දැඩි සහ තීරණාත්මක බවක් ගෙන ඇත. 2025 වර්ෂයේදී ඊශ්‍රායලයේ එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ උසස් හමුදා ජෙනරාල්වරුන් කිහිප දෙනෙකු මිය යාමේ සිද්ධියෙන් පසු පැරිසියේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පල්ලවි පැවසුවේ ඉස්ලාමීය ජනරජය බිඳ වැටුණහොත් අන්තර්වාද රජයකට නායකත්වය දීමට තමන් සූදානම් බවයි. ඉන්පසු ඔහු අන්තර්වාද පාලනය සඳහා දින 100ක සැලැස්මක් ඉදිරිපත් කළේය. මෙම නව විශ්වාසය ගොඩනැගෙන්නේ පිටුහල් කිරීමෙන් අනතුරු උගත් පාඩම් සහ ඔහුගේ පියා අතරමඟ නතර කළ නිම නොකළ මෙහෙයුම ලෙස ඔහු හඳුන්වන දෙයින් බව පල්ලවි ආවාධාරණය කරයි. මේක අතීතයේ නැවත ගෙන ඒම ගැන නොවේ. ඔහු පැරිසියේදී වාර්තාකරුවන්ට පැවසීය. මේක සියලු ඉරාක ජනතාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් උදා කර ගැනීමක් යනුවෙන්. ෂා රජු තම පෙර විවාහ ද්විත්වයෙන්ම ඔටුන්න සඳහා පිරිමි උරුමකරුවෙකු නොලද අතර වර්ෂ 1960 ඔක්තෝබර් මාසයේදී ටෙහෙරාන් නගරයේ උපත ලැබූ රෙසා පල්ලවි ඔහුගේ එකම පුත්‍රයා විය. ඔහු විශාල වරප්‍රසාද ඇතිව හැදී වැඩුණු අතර පෞද්ගලික ගුරුවරුන් මගින් අධ්‍යාපනය ලැබමින් කුඩා වයසේදීම රාජාණ්ඩුව අපේක්ෂා කිරීම සඳහා පුහුණුව ලැබීය. වයස අවුරුදු 17 දී ප්‍රහාරක ගුවන් යානා නියමුවෙකු ලෙස පුහුණුව ලැබීම සඳහා ඔහු ටෙක්සාස් ප්‍රාන්තය විට පිටත් කළේය. කෙසේ වෙතත් රාජකීය සේවය සඳහා නැවත පැමිණීමට පෙර විප්ලවීය ඔහුගේ පියාගේ පාලනය පෙරලා දමා තිබුණි. එතෙන් සිට පල්ලවි ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් විය. ඔහු දේශපාලන විද්‍යාව හැදෑරූ අතර නීතිඥවරියක වන ඉරාන ඇමරිකානු සම්භාවයක් සහිත යස්මිනී සමග විවාහ විය. ඔවුන්ට නූර් ඉමාන් සහ ෆාරා නමින් දියණියක් තිදෙනෙක් සිටිති. රටින් පිටුහල්ව ජීවත් වුවද පල්ලවි රාජවාදයට පක්ෂපාතී පිරිස් සඳහා බලවත් සංකේතයක් බවට පත්විය.
බොහෝ දෙනා පල්ලවී යුගය වේගවත් නවීකරණයක සහ බටහිර රටවල් සමග සමීප සම්බන්ධතා පැවති කාලයක් ලෙස ආවර්ජනය කරති. තවත් පිරිසක් ආවර්ජනය කරන්නේ එය අදහස් ප්‍රකාශනය මර්ධනය කළ සහ විරුද්ධ මතධාරීන් මර්ධනය කිරීම සඳහා භාවිතා කළ මානව හිමිකම් උල්ලංඝනය සඳහා කුප්‍රකට ස්වක්‍රහස් පොලිසිය විසින් සලකුණු තැබූ යුගයක් ලෙසයි. වසර ගණනාවක් පුරාවට ඉරානය තුළ ඔහුගේ ජනප්‍රියත්වය උච්චාජනය වී ඇත. වර්ෂ 1980 දී ඔහු කයිරෝ නගරයේදී සංකේතනාත්මක රාභාභිෂේක උත්සවයක් පවත්වා තමන් ෂා බව ප්‍රකාශ කළේය. එහි ප්‍රායෝගික බලපෑමක් වැඩි වශයෙන් නොතිබුණුද ඇතම් ප්‍රතිවිරුද්ධ මතධාරීන් පවසන්නේ එය ඔහු දැනට ඉදිරිපත් කරන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණය පිළිබඳ පණිවිඩය යටපත් කරන බවයි. 2013 වසරේ ආරම්භ කළ නිදහස් මැතිවරණය සඳහා ඉරාන ජාතික කවුන්සිලය ඇතුළු විවිධ විපක්ෂ සංවිධාන ගොඩනැගීමට ඔහු අවස්ථා කීපයකදී උත්සාහ කර ඇත. එම උත්සාහයන් බොහොමයක් අභ්‍යන්තර අසුම්මතීන් සහ ඉරානය තුළ සීමිත ජන ප්‍රවේශය හේතුවෙන් අසාර්ථක වී ඇත. විදේශගත විරුද්ධ කණ්ඩායම් මෙන් නොව පල්ලවී පැහැදිලිවම ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන ලද අතර එවැනි සන්නද්ධ කණ්ඩායම් වලින්ද දුරස්තව සිටියේය. ඉරානයේ අනාගත දේශපාලන පද්ධතිය කුමක් විය යුතුද යන්න තීරණය කිරීම සඳහා සාමකාමී බලය පැවරීමක් සහ ජාතික ජනමත විචාරණයක් පැවතිය යුතු බව ඔහු අවස්ථා කීපයකදීම ප්‍රකාශ කර තිබුණි. පල්ලවීට පසුගිය වසර කීපය තුළ විශාල අවධානයක් හිමි විය. ඉරානයේ බෙදී සිටින විපක්ෂය එකට එක් කිරීමට ඔහුගත් උත්සාහයට ජාත්‍යන්තර මට්ටමින් සීමිත අවධානයක් හිමි වුණද අවසානයේ එය දිගු කාලිනව එකලෙස පවත්වා ගැනීමට අසමත් විය. විවේචකයන් පවසන්නේ විදේශයක වසර 40කට ආසන්න කාලයක් ගත කර තිබුණද ඔහුට තවමත් ශක්තිමත් සංවිධානයක් හෝ ස්වාධීන මාධ්‍ය ආයතනයක් ගොඩනගා ගැනීමට නොහැකි වී ඇති බවයි. වර්ෂ 2023 දී ඔහු ඊශ්‍රායලය වෙත සිදු කළ මත භේදාත්මක සංචාරයද දැඩි ලෙස විවේචනයට ලක්විය. පල්ලවී හොලෝකොස්ට් අනුස්මරණ උත්සවයකට සහභාගී වූ අතර එහිදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමු විය. ඇතම් ඉරාන වැසියන් මෙය ප්‍රායෝගික සම්බන්ධතාවයක් ලෙස දුටු නමුත් තවත් පිරිසක් මේ ඉරානයේ අරාබි සහ මුස්ලිම් හිතවාදීන් දුරස්ත කිරීමට හේතු වන ක්‍රියාවක් ලෙස දුටුවේය. මෑතකදී ඊශ්‍රායලය ඉරානය වෙත එල්ල කළ ගුවන් ප්‍රහාර ඔහුගෙන් අසීරු ප්‍රශ්න විමසීමට හේතු විය. BBC ලෝරා ක්වෙස්බර්ග් සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී සිවිල් ජනයාගේ ජීවිත අවදානමට ලක් කරන ඊශ්‍රායල් ප්‍රහාර සඳහා ඔහු සහාය දක්වන්නේ දැයි ඔහුගෙන් ප්‍රශ්න කෙරිටි. සාමාන්‍ය ඉරාන ජනතාව ඉලක්ක නොවන බව පෙන්වා දෙමින් ඔහු පැවසුවේ පාලන තන්ත්‍රය දුර්වල කරන ඕනෑම දෙයක් ඉරානය තුළ සිටින බොහෝ දෙනෙක් විසින් අනුමත කරනු ඇති බවයි. මෙම අදහස් දැඩි වාද විවාදයන්ට හේතු විය. අද පල්ලවී තමාව ඉදිරිපත් කරන්නේ රජකු බවට පත්වීමට බලා සිටිනු අයෙකු ලෙස නොව ජාතික සංහිඳියාව සඳහා කැප වූ සාමාන්‍ය නායකයෙකු ලෙසයි. ඔහු පවසන්නේ ඉරානයට නිදහස් මැතිවරණ නීතිය ආධිපත්‍ය සහ කාන්තාවන් සඳහා සමාන අයිතිවාසිකම් ඇති රටක් කරා ගමන් කිරීමට මඟ පෙන්වීමට තමන්ට අවශ්‍ය බවයි. එසේම රාජාණ්ඩු නැවත ස්ථාපනය කළ යුතුද නැතිනම් ජනරජයක් ස්ථාපනය කළ යුතුද යන්න පිළිබඳ ඔහු අවසන් තීරණය ඡන්ද විමසීමකට පැවරීමට සූදානම්ව සිටී. ඔහුගේ ආධාරකරුවන් ඔහුව දකින්නේ නාමකිව හඳුනන සහ සාමකාමී වෙනසක් සඳහා දිගුකාලීන කැපවීමක් ඇති විපක්ෂය නියෝජනය කරන එකම චරිතය ලෙසයි. ඔහු විදේශ සහාය මත ප්‍රමාණය ඉක්මා යැපෙන බවට විවේචකයන් විරෝධය පළ කරන අතර දශක ගණනාවක දේශපාලන කැළඹීම වලින් පසු වෙහෙසට පත්ව සිටින රටක් තුළ සිටින ඉරාක ජාතිකයන් පිටුවහල් කරන ලද ඕනෑම නායකයෙකු විශ්වාස කිරීමට සූදානම්ද යන්න ප්‍රශ්නයද මතු කරයි. ඉරාන රජයේ ඔහු තර්ජනයක් ලෙස නිරූපණය කළද විවෘත දේශපාලන අවකාශයක් සහ විශ්වාසදායක ඡන්ද විමසීම් නොමැතිව ඔහුට තිබෙන සැබෑ ජන සහයෝගය කෙසේද යන්න මැන බැලීම සිදු කළ නොහැක. එතැම් ඉරාන වැසියෝ තවමත් ඔහුගේ පෙළපත් නාමයට ගරු කරති. අනෙක් පිරිස ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකින් වුවද තේරීපත් නො වූ එක් පාලකයෙකු තවත් අයෙකු සමග ප්‍රතිස්ථාපනය කිරීමට බිය වෙති.
පල්ලවගේ පියාගේ දේහ කයිරෝ නගරයේ භූබදානය කර ඇති අතර රජපවුලට පක්ෂපාතී පිරිස් බලාපොරොත්තු වන්නේ යම් දිනකය සංකේතාත්මක ලෙස ඉරානයට නැවත ගෙන ඒමට හැකිවනු ඇතයි යන්නයි. පිටුහල් කරන ලද ඔටුන්න හිමි කිමුරුට කෙදිනක හෝ එම දිනය දක්නට අවස්ථාම හිමි වේද. හෝ නිදහස් ඉරානයක් දක්නට ලැබේද යන්න තවමත් තම අතීතය සමග පොරබදමින් සිටින රටක් පිළිතුරු නොලද ප්‍රශ්න රැසකින් එකක් ලෙස පවතී.